සංජානා ඔනලි කියන්නේ ඔයාලා හැමෝම මේ වෙනකොටත් දන්න ජනප්‍රිය නිලියක්. ඉතින් මේ වෙනකොට සංජානාගේ විවාහය දෙදරලා ගිහින් කියන එක අපි ඔයාලට කලින්ම කිව්වා. ඔන්න අලුත්ම ආරංචිය තමයි මේ. සංජානාගේ විවාහය දෙදරා යන්න ප්‍රධානතම හේතුව සංජානා තමන්ගේ Facebook එකේ පෝස්ට් එකකින් ඉංගියකින් පළ කරලා තියෙනවා. ඒකේ සඳහන් වෙන්නේ තමන් ස්ට්‍රේට් වෙලා තමන් ආදරය කරන කෙනා ගේ වුණොත් ඔයාට මොකද හිතෙන්නේ කියලා. අපිනුත් ඇය එහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේ ගැන ගොඩාක් දෙනෙක් කියන්නේ නම් විවාහයට කලින් සංජානව මේ ගැන කලින්ම දැනුවත් කරලා තිබ්බා කියලයි. හැබැයි සංජාන නම් විවාහය දෙදරා යාමෙන් පස්සේ තමයි මේ ගැන ප්‍රසිද්ධ මාධ්‍යයේ කතා කරලා තියෙන්නේ. මේ ගැන සංජානගේ රසිකයෝ විවිධ දේවල් කියලා තිබුණා. ගොඩක් අය කියන්නේ අවුරුදු ගාණක් ආශ්‍රය කරලා ආදරය කරලා එකට සංචාරය කරලා විවාහ වුණාට පස්සේ ඩිවෝස් වුණාටත් පස්සේද මේ සමලැංගික කතන්දර දන්නේ කියලා. ඒ වගේම තවත් සමහරු කියන්නේ ඒ දෙන්න විවාහ වුණාට පස්සෙත් YouTube vlogs කරලා හරිම සතුටින් ඉඳලා තියෙනවා. හැබැයි වෙන් වුණාට පස්සේ කෙනෙකුගේ sexual orientation එකට පහර ගහන්න එපා කියලා. ඒ වගේම සංජානගේ පැත්තෙන් එයාට කියන්න කතාවක් තියෙනවා වගේම විහංගගේ පාර්ශවයෙන්ුත් ඔහුට කියන්න කතාවක් ඇති. සංජානා වගේ ඔහු ප්‍රසිද්ධ නැති නිසා ඒවා එළියට එන්නේ නැහැ කියලා. ඒ වගේම තවත් සමහරු කියන්නේ දෙපැත්තෙන්ම වැරදි වෙන්න පුළුවන්. ඒත් ඒක නිසා අනිත් කෙනාව publicly humiliate කරන එක, ඔහුගේ sexual orientation එකට පහර ගහන එක, චරිතය ඝාතනය කරන එක කිසිම විදිහකින් සාධාරණ නැහැ කියලා. එකෙන් වෙන්නේ තවත් මිනිසෙක් නිහඬව දුක් විඳින එක විතරයි කියලා. සමාජ මාධ්‍ය කියන්නේ උසාවියක් නෙමෙයි කියලත් සමහරු සංජානට කියලා තියෙනවා. ඇත්තටම කවුද හරි කවුද වැරදි කියන එක අපි දන්නේ නැහැ. ඒත් සංජානගේ විවාහය දෙදරා යන්න හේතුව මේක වෙන්න ඇති කියලා තමයි හැමෝම හිතන්නේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ දේවල් දිගටම දැනගන්න අපිව subscribe කරලා තියාගන්න.